හායි දැන් ඉතින් මම ඔයගොල්ලන්ට සිංගාවන් එක ගැන පොඩි රිවිව් එකක් දෙන්න තමයි යන්නේ. මොකද ගොඩාක් අය මෙසේජ් කර සිංගාවන් එක කොහොමද ටෙම්පරේචර් එක කීයද කී අහනවා මගෙන්. ඉතින් මේක මම දැන් අර මාස 6ක් 9ක් ඇති අවුරුද්දකට අඩුයි කොහොම හරි. පරණ සිංගාවන් ගැන මම කියන්න දන්නේ නැහැ. නමුත් මම පාවිච්චි කරන මේ අවන් එක ගැන කියන්න පුළුවන්. මේක ඉඩ මදි ඇත්තටම. මේක ලීටර් 60ක් කිව්වට මගේ බෙකෝ අවන් එක ලීටර් 50යි. ඒකේ සෑහෙන ප්‍රමාණයක් එකට දාලා බේක් කරන්න පුළුවන්. නමුත් මේකේ බොහොම එහෙම අමාරුයි. මේකේ අඟල් 8 ට්‍රේ දෙකවත් දාන්න බෑ. හැබැයි අපිට දාන්න පුළුවන් ට්‍රේස් ටික දාලා බේක් කරන විදිය හොඳයි. ඒ කියන්නේ බේක් කරන්න දැන් 70ට තමයි මම දාලා ප්‍රීහීට් කරන්නේ. ඊට පස්සේ විනාඩි 15ක් විතර විනාඩි 15ක් 20ක් 170 මම බේක් කරනවා. ඊට පස්සේ මම මෙතනට දානවා. මේ ඩොට් එකට. හරිද? එතන දාලත් විනාඩි 10ක් 15ක් යද්දි සමහරකට මම මේකෙම බේක් කරලා ඉවර කරනවා. සමහරක් වෙලාවට මට හිතුණා වැඩි වගේ කියලා මට පේනවනේ කේක් එක උඩින් පුපුරලාද කොහොමද කියලා. එතකොට මම 140ට දානවා. චොක්ලට් කේක් බොහෝ දුරට මම 170න් පටන් ගන්නෙ නැහැ. මම මෙතනින් තමයි පටන් ගන්නෙ. හරිද? මොකද අපි බේකින් සෝඩා දාන හින්දා චොක්ලට් කේක් එක කොහොමත් පුපුරන්න බලනවා. එතකොට මේ නොබ් එක සෙකන්ඩ් නොබ් එක මම ඔෆ් කරලා තමයි තියෙන්නේ. හරිද? මේ නොබ් එක මේක උඩ යට දෙකම ඔන් තියෙන්න ඕනේ. එලිමන්ට්ස් මේක ඇවිල්ලා ටයිම් එක අන්තිම එක. ඒක හරිනේ. දැන් මම මේ ට්‍රේ එකට දාන්නේ. දැන් බලන්න මේ ට්‍රේ එකේ අපිට මේවා හතරකට දාන්න පුළුවන්. 1 2 3 4යි. හරිද? එතකොට මම 1 2 දෙවෙනි එකේ දාලා තියෙනවා. මොකද එතකොට දෙවෙනි එකේ දැම්මම සමහර අය අටම එකේ දානවා. දෙවෙනි එකේ දැම්මම තමයි බලන්න ඔයගොල්ලන්ට උඩ යට දෙකම ගානට බැලන්ස්ලා ට්‍රේ එක මැද තියෙනවා. එතකොට තේරෙනවනේ. ට්‍රේ එක මැද තියෙනවා. මේක දැන් යටින් දැම්මොත් එහෙම වෙන්නේ ට්‍රේ එක පහලින් තියෙන යටින් පිච්චෙනවා. උඩින් දැම්මොත් වෙන්නේ ට්‍රේ එක උඩ තියෙන උඩින් පිච්චෙනවා. පුපුරනවා. මේක මේ ආවන්න එකට නෙමෙයි ඕනම ආවන්න එකකට මම මේ කියන ඒවා බලපානවා. හරිනේ. දැන් මේ ඇවිල්ලා මේකට දාන්න මං ගාව තියෙන ලොකුම ට්‍රේ එක. මේක අඟල් 14යි. හරිද? එතකොට අඟල් 15 ට්‍රේ එකක් දාන්න පුළුවන්. 16 ට්‍රේ එකක් දාන්න බෑ මේකට. ඉතින් මේක කිලෝ 5ක් බේක් කරන්න පුළුවන් කියනවනේ. මේක කිලෝ 5ක් බේක් කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මොකද මේකේ නමුත් මේක එක වරකට දාන්න පුළුවන්. මේ වගේ ලොකු ට්‍රේස් අඟල් 15 තමයි දිගම දාන්න පුළුවන්. එකයි. හරිනේ. එතකොට අඟල් 15ක් දැන් මේකද මේ ආවන්න එක උසයි. ගොඩක් උසයි. බෙකෝ ආවන්න එක ලීටර් 50ක මේකට වඩා ලොකුයි කියලා මම කියන්නේ. ඒක මේකට වඩා පළලයි. ඒක හරි ප්‍රයෝජනවත්. දැන් මේක පළල අඩුයි. මේ පේනවනේ මේක අඟල් 12යි. මේ සයිඩ් එක මේක පළල 12. 12 තමයි මේක දාන්න පුළුවන් උඩින්ම. මේ උගලන්ට පේනවනේ මෙතනින්ම ඉවරයි. ඉතින් ඊට වඩා එකක් දාන්න බෑ. කප් කේක්ස් උත් එහෙමයි මේක දාන්න පුළුවන්. 12 ට්‍රේ එක විතරයි දාන්න පුළුවන්. නැත්තම් දාන්න පුළුවන් ආයේ 9යි 6කට දාන්න පුළුවන්. ඉතින් ඒව තමයි මට ට්‍රේස් ගැන කියන්න ඕනේ. කියන්නේ මම මේ ඔක්කොම ට්‍රේ දාලා පෙන්නන්නේ නැහැ. ඉතින් මට වෙලා නැහැ. අයිඩියා එකක් ගන්න තමයි කිව්වා. හැබැයි oven එක බේක් වෙනවා. හොඳටම හොඳයි. මම කීප විදියට බේක් කරොත් හොඳ ලස්සන කේක් එකක් බේක් කරගන්න පුළුවන්. මම දැන් මගේ කේක් එකක් දානවා. මම ඒක දැන් තියෙන්නේ මේ මම ප්‍රීහීට් කරපු oven එකේ සිංගාවන් එකේ අඟල් 732ක 550 ගානේ කේක් බැටර්ස් දෙකක් දාලා කිලෝ එකේ කේක් එකක් හදන්න. මට ඉතින් බැටර් එක 550 ගානේ වගේ වැටුණා. අඟල් 732ක්. හරිනේ. අර මම කිව්ව විදියටම මෙතන 170යි. මෙතන off. මෙතන මේ up and down. මෙතන මම 60කට දැම්මා. 60ම වැඩි කරන එකක් නැහැ. සමහරකට 40න් ඉවර වෙයි. දැන් මම විනාඩි 10කින් 15කින් වගේ මේ 171 140ත් 70ත් අතරට මාරු කරනවා. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න ඕන උනේ දැන් ඔයගොල්ලෝ මට මෙසේජ් කරලා ටෙම්පරේචර් එක ඇහුවට මට ටෙම්පරේචර් එක කියන්න විදියක් නැහැ. මොකද දැන් මං ස්ටඩි කරලා තියෙන්නේ oven එක එකම මොඩල් එක වුණාට එකම බ්‍රෑන්ඩ් එක වුණාට oven එකෙන් oven එකට මේවා වෙනස් වෙනවා. එතකොට අපේ plug points ඒවා මං කියලා දෙන්න දන්නේ නැහැ ඒව ගැන. නමුත් plug එකෙන් plug එකටත් ඇත්තටම වෙනස් වෙනවා. මොකද දැන් බෙකෝ oven එක මම කැඩලා කියලා හිතාගෙන සර්විස් කරන්න යවන්න හදනකොට නිකමට තියෙන තැන මාරු කරලා බැලුවා. ඊට පස්සේ ඒක හොඳට වැඩේ. කියන්නේ plug එකේ issue එකක් තියෙනවා. එතකොට එකම තැන ovens දෙක තුන බීට එක ස්ටෑන්ඩ් මික්ස්චර් එක වැඩ කරන්නේ නැහැ. පවර් එක වැඩි වෙනවා. ඒ වගේ issues වෙනකොටත් හරියට බේක් වෙන්නේ නැහැ. එතකොට පොඩ්ඩක් ඔයගොල්ලෝ ඉතින් ඔයගොල්ලන්ගේ දැන් කියනවනේ එක එක issues එතකොට ඒ වගේ දේවල් check කරලා බලන්න. එතකොට oven එක ඇතුලේ කේක් එක ඇද වෙනවනේ. මටත් ඒක වුණා එකපාර නෙමෙයි කීප වතාවක්ම මගේ කේක් සමහර සයිඩ් එකෙන් උසයි එක සයිඩ් එකක් පහතයි. හොයලා බලනකොට මට කෙනෙක් කිව්වා උඩින් ලෙවල් එක තියලා බලන්න එක්කෝ අපේ ටේබල් අපි තියලා තියෙන මේසේ ඇද ඇති නැත්නම් මේසේ තියෙන තැන පොළව ඇද ඇති. එතකොටත් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් අපි හිතන්නේ නැති දේවල් තමයි වෙන්නේ. ඒක සමහර වෙලාවට oven එකේම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ සිංගාවන් එක මම රෙකමන්ඩ් කරනවා. පොඩියට බිස්නස් එක කරගෙන යන කෙනෙකුට ඇත්තටම හොඳයි. මට මදි ඇත්තටම වෙනකොට මං ගාව බෙකෝ oven එකක් තියෙන හින්දා දැනට මට මේ අවස් දෙක ඇති. වෙලාව ප්‍රචාරය කරන එකක්වත් මට මේක කිව්වා කියලා මොකුත් හම්බ වෙන්නේවත් නැහැ. මගෙන් ගොඩක් අය මෙසේජ් කරලා සිංගාවන් එක මගේ ෆොටෝස් වල දැකලා මගේ කේක් තියෙන ෆොටෝ එකේ දැකලා ගොඩක් අය අහන හින්දා මට ඇත්තටම තනි තනියම මෙසේජ් කරන්න රිප්ලයි කරන්න කරදර හින්දා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ.
ඉතින් ඔයගොල්ලන්ගේ ළඟම තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා විස්තර දැනගන්න. සමහරකට ස්ටාෆ් එකට ඊතරම් ලොකු නොලෙජ් එකක් නැහැ අවන් එක ගැන. මම ටේප් එකක් අරන් ගිහලා මැනලා බලලා තමයි ගත්තේ. මේකේ අඟල් මැනලා බැලුවම අඟල් 16ක් වගේ පේන්නනවා. නමුත් ඇත්තටම අඟල් 8 32 දාන්න බෑ කොටු 32. අඟල් 8 රවුන්ඩ් 32 දාන්න පුළුවන්. අර ඊට ප්‍රශ්න තියෙනවා එකපාරට ලොකු ප්‍රමාණයක් බේක් කරන්න බැරි ප්‍රශ්න තියෙනවා. තනි ට්‍රේ එකේ බේක් කරන්න නම් කිලෝ 2.5 කිලෝ 3 වගේ පුළුවන්. සමහරක් විට කිලෝ 3 වගේ පුළුවන්. හැබැයි අවන් එක ගොඩක්ම හොඳයි. හොඳටම වැඩ කරනවා. දැන් මේක ටික බේක් වුණාට පස්සෙත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කේක් එක බේක් වෙලා තියෙන්නේ කියලා. දැන් මේ බලන්න මේ පේන විදිහට මට මම දන්නේ වීඩියෝ එකට ක්ලියර් නැතුව ඇති. මට උඩ බැලුවම මගේ දැන් ඒක එක්ස්පීරියන්ස් එකෙන් එන දෙයක් ඉතින් තේරෙනවා. මේක බේක් වෙලා දැන් මට හොඳට දුබුරු පාටට තියෙනවනේ. ඒ වුණාට ඇතුළේ බේක් නැහැ කියන එක දැනෙනවා. හරිද? දැන් මෙතන මම විනාඩි 60ට දාපු එක 30ට වගේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ විනාඩි 30ක්ම 170 තියන්න හේතුව විනාඩි 5ක් විතර කරන්ට් තිබුණේ නැහැ. මම ඉතින් අවන්නේ කාරිය නැතුව හැමම තිබ්බා. දැන් මම මේක 170ට මේ මෙතන නෙමෙයි කිලිම 140ටම දානවා. හරිද? දාලා ඉතින් ටික බලමු කොච්චර වෙලාවක් බේක් වෙයිද කියලා. තව විනාඩි 10ක් තියෙනවා. අපි බලමු අපේ කේක් එකේ තත්ත්වය. බේක් වෙලා තමයි තියෙන්නේ. බේක්ඩ්. ඉතින් මේ තියෙන්නේ දැන් බේක් කරගත්ත කේක්ස් දෙක. තේරෙනවද ඔයගලන්ට? මේක අඟල් 6 තැටියක් වුණා නම් ඊට වඩා සෑහෙන උසයි කේක් එක. ඉතින් මේකත් අඟල් 7 තැටියක ග්‍රෑම් 550 හැම දෙකක් දාලා බේක් කරලා අඟල් සෙන්ටිමීටර් 4කට 4මාරකට වගේ උසාව කියන්නේ ගොඩක් හොඳයි ඉතින්. සෙන්ටිමීටර් 4යි හරියට. අනිත් එක තමයි විනාඩි 60කට දැන් මට විනාඩි 50න් ගත්ත එළියට. ඉතින් විනාඩි 45ක් වගේ තමයි යන්නේ. නැති මොකද විනාඩි 5ක් විතර කරන්ට් තිබුණේ නැහැ. කරන්ට් ගියාම අවන්නේ කාරිය නැතුව හැමම තිබ්බා මම. බලන්න විනාඩි 5න් 10න් එයිද කියලා. ඉතින් මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. අවන් එක ගැන රිවිව් එක ගිහිල්ලා එන්නම්. කෙටියෙන්ම කිව්වොත් අවන් එක සුපිරි. ෂලෝම්.